ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා Life with Delicious මගේ YouTube channel එකට. අද අපි හදන්න යන්නේ Indian style එකට පරිප්පු curry එකක්. ඔයගොල්ලෝ බලනවා ඇති හැමදාම හදන පරිප්පු curry එක ඇයි මේ විදිහට පෙන්වන්නේ කියලා. ඒ වුණාට මේ පරිප්පු curry එක ඊටාම සුවඳයි වගේම හරිම රසයි. ඉතින් අපි බලමු මේ පරිප්පු curry එක හදන්න මොනවද ඕන කරන්නේ කියලා. මම මෙතනදී අරන් තියෙනවා විනාඩි 10ක් විතර පෙඟෙන්න තියලා සෝදලා හොඳින් පිරිසිදු කරගත්ත පරිප්පු ග්‍රෑම් 100ක් විතර. ඒ වගේම රතු ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, කුරුඳු, එනසාල්, සුදු ලුණු අවශ්‍ය කරනවා. ඒ වගේම කහ කුඩු, තුන පහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස් අවශ්‍ය තරමට ඕන කරනවා. මිටි කිරි සහ දිය කිරි අවශ්‍යයි. මෙතනදී මම ලුණු සහ අමු මිරිස් chop කරලා පැත්තකින් තියා ගන්නවා. ඒ වගේම සුදු ලුණුත් chop කරලා අපි අරන් තියාගමු. ඊට අමතරව මේ වෙලාවේ අපිට පුළුවන් එනසාල් කරල් දෙක තලලා පැත්තකින් අරන් තියාගන්න. පරිප්පු curry එක හදන්න මම භාවිතා කරන්නේ මැටි ඇතිලියක්. මැටි ඇතිලියක ඕනෙම curry එකක් හැදුවම ඒකට 아무තු නැවුම් බවක්, 아무තු රසයක් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති භාජනයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. දැන් පරිප්පු ටික ඇතිලියට එකතු කරගෙන මේකට කහ කුඩු තෙහැඳි භාගයක්, රතු ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ සහ උළුහාල් කුරුදු කැබෑලකුත් දාගෙන හොඳින් මිශ්‍ර කරලා දිය කිරි ටික මේ ඇතුළට දාලා පරිප්පු ටික තැම්බෙන්න තියන්න ඕනි. දැන් දිය කිරි දාලා මේ සූදානම් කරගත්ත පරිප්පු curry එක අපි දැන් ලිපෙන් තියන්න හදන්නේ. පරිප්පු ටික තැම්බීගෙන එනකොට මේ වෙලාවේදී අපි මිටි කිරි ටික එකතු කරගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ රස අනුව ලුණු එකතු කරන්න. පරිප්පු curry එක දැන් ඉදිරිය තියෙන්නේ. මේක දැන් අපි වෙනත් භාජනයකට මාරු කරගමු. මෙටි ඇතිලිය ලිපෙන් තියලා මේ ඇතිලියට අපි එකතු කරගන්නවා පොල් තෙල් මේස හැඳි දෙකක් විතර. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන තේ ටික රත් වෙනකොට එකතු කරගන්න ඕනි අබ. ඊළඟට අබ පුපුරාගෙන එනකොට අපි මේකට එකතු කරනවා රතු ලුණු, සුදු ලුණු, කරපිංචා, වියලි මිරිස් එකතු කරගෙන ඒ ටික හොඳින් සුවඳ එනතුරු පොඩක් බැද ගන්න ඕනි. කර වෙන්න දෙන්නේ නැහැ. සුවඳ එනකොට අපි මේකට එකතු කරනවා මිරිස් කුඩු තෙහැන්දක්, තුන පහ කුඩු තෙහැඳි භාගයක් සහ කෑලි මිරිස් තෙහැන්දක් එකතු කරලා විනාඩි 1කමාරක් විතර අපි මේක උයා ගන්නවා. ඊට පස්සේ අර ඉදුණු පරිප්පු ටික මේකට එකතු කරන්න ඕනි. මෙන්න මේ වෙලාව තමයි අපි අර තලාගත්ත එනසාල් කරල් දෙක එකතු කරන්නේ. එකතු කරලා පොඩි වෙලාවක් අපි පරිප්පු curry එක උයා ගන්නවා විනාඩි 2-3ක්. ඊට පස්සේ ඔයාලට ඉතාමත් සුවඳ වගේම රසවත් පරිප්පු curry එක සූදානම් වෙලා තියෙන්නේ. මේ පරිප්පු curry එක වත් කන්න, පාන් කන්න, ඉන්දියාප්ප වලට ඕනෑම දෙයකට ඉතාම රසවත් විදියට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ පරිප්පු curry එක හදලා බලන්න. හරිම රසයි. ඒ වගේම මේ ගැන කමෙන්ට් එකක් තියන්න අමතක කරන්නත් එපා. අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. මොකද අපේ ඉදිරියට ඔයගලන්ට රසවත් රෙසිපි ගොඩාක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. සුබ දවසක්.